ජනනි කොළමුන්න ඉන්නවා. ශාරිකා ඉදිරිසිංහ ඉන්නවා. සෙව්වන්දි ඉන්නවා. ඉන්නවද? කොහෙද ළමයෝ මාස 8ක් තිස්සේ ගිහින් හිටියේ? A few moments later. මේ ප්‍රශ්න පත්‍ර බලනවා ඔළුව කැක්කුම හැදෙනවා මේ 8 වසරේ පන්තියේ නම්. ටීචර් ටීචර් සෙව්වන්දි ගැන ඇහුවා නේද? ඔව්. ලැජ්ජාවෙන් ඇම්බරි හිටියේ. ඔයාට කියන්නේ ටීචර් පැනලා දීලා කොහෙද ඉඳලා මාස 8ක් තිස්සේ. ඔව් හරි 11 වසරේ මේ 12 වසරේ හෙක්ටරේට අයියා. උංගල අයියා. නෙළුම්ගල. වඩ ලස්සන අයියා. එයා ගිහිල්ලා තමයි එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ආපු ගමන් ගිහින් කියන කෙල්ලේ කොහොමද කියලා. ඔව් වැඩි තිබ්බත් මාර ගන්නවා කියලා ටීචර් මං හිතන්නේ. බලන්න ඉතින් මේ 8 වසරේ ගෑනු ළමයි. ඒක තමයි සෙව්වන්දි කට වහගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ ඩුංගල අයියට මෙයා කියලා ඔනේ ඩුංගල අයියෝ ආනේ කන්දම යන්නේ මම බලන් හිටියේ කියලා. දැන් හැදෙන ගෑනු ළමයි මේ වෙනස් වෙලා මුණත් වෙනස් වෙලා. ලස්සන වෙලා ටීචර් ඉන්ජෙක්ෂන් ගහලාද කොහෙද? මට හිතුණා. ඔව් ටීචර්වත් කිව්වේ නේද ඉතිසියාව ටීචර් ගහපැනි කියලා වෙන්නේ. මේ ළමයි නම් ඇත්තට ඉන්නකො මම හොඳට කරන්නකො පිස්සු වලට කියලා. අපේ පේපර්ද ටීචර්? ඔව් මේ 8 වසරේ පන්තියේ පේපර්. ඔය ළමයාගේ නම් පේපර් එක හොඳට ලියලා තියෙනවා. ඒක රචනාවට කොහොමද ලකුණු? මං ඒක බලලා ලකුණු දාන්නම්කෝ. ඉෂිනි යන්නකෝ පන්තියට එහෙනම්. thank you හොනේ. සෙව්වන්දියකට ආශා දහසක්